කරන්නකෝ බ්‍රෝ. මිස්ටර් 7 යාළුවෙක්ද වාගේ? ඒ කරනවද ඒකට නෑ? ඔව්. අතුරෙන්ද? උන්නම් තරහ ඇති මම නම් ඉතින් කාත් එක තරහ තියාගන්න. එහෙනම් මේවට නම් අපි නිකන් වලි හදවන්න ඕනේ නෑනේ. ගේම් එකක් නේ ඉතින් ගේම් එකක් තරහනේ එහෙම අන්නම් ගේම් එකක් ජීවිතේ නෙමෙයි. උන් තරහ ඇති මම නම් ඉතින් උන්ගේ තරහ නෑ කතා කරොත් කතා කරනවා. තරහ එවන් තරහද නෑනේ. ආ මේ ඉන්නේ යාළුවෝ ටික. අයියා මෙහෙමයි අස්තයට දාන්න පුති මල්ලයි වීඩියෝත් තියෙනවා ආවා මේමයි ඔයාලා මේමයි දැන් try හරිද ඔයාලා පැනල් එක පේන්න chance එකක් කියමු මෙහෙමයි මාස්ටර් මල්ලගේ proof දෙන looks එකේ පැනල් එක ගහන්නේ හරි ඔප්පු කරලා වෙන්න බං ඉතින් හරි ඔප්පු කරන්න පුළුවන් Discord මාස්ටර් Discord දාන්නද Discord අපි එමු සෙට් එකමු ඉතින් දැන් එන්නේ ඉතින් කට්ටියම හරි දැන් මූ නෑ කියලානේ කියන්නේ පොඩ්ඩක් ඉන්න ඕනේ හරි නෑ මම මේමයි දැන් ආන්නකෝ මේ අපිත් එක 2 එකේ හරිය Discord එකේ මේ කවද්ද දැන් සති දෙක තුනක් යන හරියද ඕනේ පැනල් එකක් බං හරියද ඊයසේ හතර පාරක් පෝස්ට් කරලා කියන ගහවන්නේ රණ්ඩු වෙන්න බෑ කොල්ල මේක අපි හොඳින් ඉස්සද ගමු නෑ අහන්න මේ මූයි අර තව යුනිෆෝස් අත කවුද එකෙක් එක්ක ගැහුවුත් තැන හරි මේ කොමරි බින්දුවට පහක් ආගේ නැද්දි මේ ඩිස්ප්ලේ එකක් ඕෆ් කරලා එමුලේටර් කැප්චර් දාලා මේ නෑ ඒක රෙකෝඩ් කරගන්න බෑ හරි සුඩින් එනවා මැච් කෝ හරි ඔය කතාව රෙකෝඩින් තියෙනවද ඔව් රෙකෝඩින් තියෙනවා හරි ෆුල් රෙකෝඩින් එක දාන්න මට දාන්න ඕනේ හරි Discord ඉවරනාම තියෙනවා මේ මාස්ටර් මේ ටීම් කෝඩ් තියෙන පොඩේ ටීම් කෝඩ් දෙන්න බෑ නෑ මේමයි දැන් try hard ගෙන්නුවේ මම පෞද්ගලිකව නේ try hard live එකට ආවා මෙන්ෂන් එකත් එක්කම මේ try hard දැන් මෙන්ෂන් කරන්නේ සති දෙක තුනක ඉඳලාමනේ කට්ටිය එතකොට try hard ගැන කවුරු හරි මොන හරි කියනවා නම් එයා ගාව proof තියෙනවනේ මොකද මේක මේ පෞද්ගලික දෙයක් නෙමෙයි මේක live එකේ යන්නේ proof දාන්න අනික live දාගෙන ගහන්නේ මම ඕන live එකේ මාස්ටර් live දාගෙන ඌ පැනල් ගන්න stream උත් දාගෙන කියන්න දෙයක් නෑ ගහන විදියම කියන්න පුළුවන් ඔප්පු කරලා වෙන්නවා ඕනේ මෙහෙමයි බං මට දැන් ඔයාලා ඔයා proof ඕනේ දැන් පේන්න ඔක්කොම පේන දාවන්කෝ හෙලෝ මාස්ටර් අයියේ හවුද මේ ස්ට්‍රීට් මගේ මයික් බෑන්ඩ් මේ මෙයාගේ කවුන්ට් බෑන්ඩ් නැහැ කිව්වනේ ඔව් ID එක ගහගන්න මාස්ටර් ID එක ගහගන්න ID එක දෙන්න බලන්න all BB account එක මොකක්ද උනේ 3653යි අඩු 3653යි ඕ කෑ හරියට කෑ ගන්න දෙන්න 3653යි ඕන ඒක 63යි 63යි 55 all your max all EP all BP region 8 නේ තිබ්බේ try hard ඔයානේ ගැහුවේ හයවා දැන් බෑන්නේ අවුල බෑන් කියන්නේ බා මොබයිල් ගහන එක ෆ්ලෝ රයිට් ගහලා ඕන්න මම ඒක හරි කියන්නේ අය කියන්නේ මේක වාගේ account එකක් නෙමෙයිද bro EDM එකේ මුල්ම account එක තව තියෙනවා මම ගා ඕන්න මම එකෙන් එන්නම් ඒ අනික එක මගේ account එක නෙමෙයි මම මට ප්ලේ කරන්න හම්බෙච්ච එකක් ඒ කොල්ල දැන් දවස් 30කට බෑන්ලා තියෙන්නේ ආපු ගාම උඹලට ඇවිල්ලා පෙන්නනවා ලොබියට දැන් මේක 14 days ago කියලා පෙන්නන්නේ පස්සේ කියලා එකක් අර වෙන Discord එකේ ගහලා මම ඉතින් ඒක මාස්ටර් දාවන් ඉතින් දාව පැනල් එක ලස්සන මේ try hard එතකොට දැන් ඔයාලට නෑ හරි try hard ඔයාලා දෙන චෝදනා කරන try hard මොකද දෙන්න ගැන මොකද කියන්න තියෙන්නේ මන්න ඉතින් කිසි තරහක් නැහැ මුන් ඉතින් මරා ගන්න මට කිසි තරහක් නැහැ මුන් එක්ක නෑ නෑ මං කියන්නේ මෙයාලගේ ප්ලේයින් ගැන මෙයාලා ගැන මොන හරි දන්නවද ගහනවා එච්චර දවා ඈ අපිටත් තරහක් නෑ අර වන්නියන්නයක් ගහන්න එන්න කිව්ව නිසා කිව්වේ නෑ ගහන්නකො මම කිව්වද වන්නියන්න නෑ මම එන්න කිව්වේ නෑ මම ඇහුවේ ඉන්නවද අහලා බලමුද කියලා විතරයි හරිද හලෝ කියවනේ අපි දෙන්නට ඒ කියන්නේ මෙහෙම ගහලා තීරවන්නේ නැහැ කිව්වනට ඒක තමයි නෑ අහන්නකො try hard මෙයාලගේ ප්ලේයින් ගැන ඔයාලට මොකුත් සස් එකක් තියෙනවද අස්සේ ගන්න නෑ මං එහෙම දාලා ස්පීච් එහෙම ලවි දාන් ගහන MRX එහෙම ලවි දාන්නේ එහෙම තැගයන්න නෑ අර කියන්න දෙයක් නෑ ඉතින් PC version එකකින් දාන්න මම normal version එකත් ගහලා තියෙනවා කොහොමද මේ එහෙම ගහ දැකලා තියෙනවා බලන්නේ කොහොමද හරි ඔය මොකද්ද දැන් වාගා මොනවද රෙකෝඩින් දෙනවද කතාවක් කොනේ 7 අල්ල එදින Discord එකේ මුගේ නම් හිටන් තියෙනවා දාන්න අපි දැන් try hard සම්පූර්ණ try hard ගහන්නේ try hard ගේ නමින්ම දේ account එක නැත්තම් මට දන්නේ නැතුව ගිහිල්ලා try hard උඹ පිළිගන්නේ උඹ ගැහුවේ කියලා මම ගැහුවම වන්න 2:2 එක Discord ගහනවා මම යපෝ emulator 4 පාර restart කරාවා ඒකේ කොහොමද බං proof එකක් තියෙන්නේ කොහොමද panel කියන්නේ මොකද්ද අතන තියෙන point එක ඉවරනා මාස්ටර්යේ උඩින් එනවා match cool down කියලා විනාඩි දෙකක් එහෙම ඉතින් සාමාන්‍ය normal play කෙනෙක්ගෙන් එන්නේ නැහනේ
නෑ ඒක පැනල්ලක් කියලාද කියන්නේ හරි වෙන්න හරි මොකක්ද යාර ඔබ කියන්නේ මොකක්ද කියලා හැමෝම කියන එක දන්නවා ඒක මැච් කූල් ඩවුන් කියන්නේ බං ඔය මැච් එක කලින් ඉවර කරන සීන් එක තියෙන බල දන්නවත් දන්නේ නැහැ හරි CS හරි හරි ඒ මොකද CS එකේ මැච් එකක් විනාඩි 3කට කලින් ඉවර කරන එකද තියෙන්නේ බං විනාඩි 3කට කලින් CS එකේ මැච් එක ඉවර කරන එකද නෑ විනාඩි 3 එකමාරක් දුන්න ඒ ඉන්වැලිඩ් නේ ඉන්නලිත්තා එහෙම හරි ඉතින් ඒක custom එක මාස්ටර් මම මාස්ටර්ටම තීරි එහෙම සාමාන්‍ය නෝල් වේ කෙනෙක් එහෙම ඒක එන්නේ සාමාන්‍ය දාන් යන්න හරි ඕකේ මට ඔයාලගෙත් එක්ක මේ ඔයාලා මේ මට මේ ලයිව් එක මගේ ලයිව් එකේ මම කැමතිම නැති දෙයක් මේ මෙහෙම කට්ටිය කියව ගන්න එක. පැනල්ලෙක් කියලා ඔප්පු කරපන් මං එතකොට මේ මගේ මේ හලෝ කවුද මිස්ටර් 7 ඔව් මට ඔයාගේ Discord ID එක දෙන්න යූසර් නේම් එක මම වඩ දැන් රික්වෙස්ට් එකක් දාන්න Discord එකේ අපි ගිහිල්ලා බලමුකෝ මේ වීඩියෝ එක මොකක්ද කියලා. ඕකේ මට ඔයාගේ ඩිස් එක පේනවා. වීඩියෝ දෙකක් තියෙනවා මේ අට හරියට මේ ස්ටෙප් බයි ස්ටෙප් පෙන්වන්න වීඩියෝ ටික මම නැත්තම් මේ අසරණ. මේක මාස්ටර්යි අර ටුවර්ස් එක හරිද දැන් මේ try hard TDM try ඉන්නවා. hard කියලා තියෙන ඔව්. මේ මැච් ඉවරන හැම දැන් මේ උඩින් මෙහෙම එන්නේ නැහැනේ සාමාන්‍ය නෝල් ප්ලේ කෙනෙක්ගේ ඒ මොකද්ද බං ඒ? අර ඒක තමයි කියන්නේ මැච් කූල් ඔව්, ඩවුන් මොකටද කියලා මොකටද? දැන් ඔය අහවා ඒ ස්ටිකේ තුව දැන් මම බීමට වෙඩි දින ගන්නේ ඕක මම ගහන්නේ නැහැ කියලා ට්‍රැක් කරන දන්නා නේ මොබයිල් නෑ මචං try hard මල්ලි බ්‍රෝ අහන්නකෝ ඒක ගේම් එකෙන් දෙන නොටිෆිකේෂන් එකකුත් නෙමෙයි බ්ලූ ස්ටැක් එකකින් එන නොටිෆිකේෂන් එකකුත් නෙමෙයි ඒක නිකන් ටයිම් එක ඕනනම් පැත්තෙන් ඕපන් කරගන්න පුළුවන් එහෙම ටයිම් එකක් එන්නේ නැහැ හරි පොඩ්ඩක් ඉන්න පැනල් ඒක මොකෙන්ද bro open වෙන්නේ? මොකක්ද ඒකට? මොකක්ද කියලා ඒක පොඩි software එකක් තියෙනවා දැන් අයින් කරලා තින්නේ මම ඒ කියන්නේ ඒක ඒ software එකෙන් මොකද්ද වෙන්නේ bro ඉතින් ටයිම් එක බලා ගන්න ඉවරනේ මැච් එක කලින් ඉවර කරද්දී ටක් කරලා තියෙන එකක් තියෙනවානේ ඒ කියන්නේ ඔයා සාමාන්‍ය මැච් එකක් ඉවර කරන ස්පීඩ් එක කවුන්ට් කරනවද නෑ කලින් ඉවර කරොත් ඔය තියෙනවානේ බග්ගෙන තියෙන අපේ උන් ගොඩක් කියන් ගන්න අපි ඩිල් එක ගොඩක් කියන් ගන්න මට ඕකට තේරෙන්නේ නැහැ. පැනලක් කියන්නේ වාස්තවයට වල තේරෙනවා මෙහෙම ඉතින් ඒ තර්ඩ් පාටි ඇප් එකක් නැතුව ඒ වෙන්නේ නැහනේ පර අදදා ඉතින් උඹලා මේක ඒ ආපල්ලා ඔය එහෙමනේ. උඹලා දෙන්න ඉතින් ඔය තර්ඩ් ඔය එදා ඔය කතාව කිව්වේ නැද්ද මෙයා ටයිම් එක රෙකෝඩ් කරගන්නවා කියලා මේක CS එකකුත් නෙවෙයි මේක නෝමල් කස්ටම් එක එක පැනල් එකලු ගහන්න ලොක්ස් එක පැනල් එක යෝගයි දෙකට එකතු කරලා බලපන් තියනවාද කියලා ඒ මන්දා අර මට ඉතින් දාලා තියෙන බිල් රෙඩි දින එක ඕක මම නෙමෙයි ගහවිලා ගොඩක් ඔව් කියනවා අය මොනවද තියෙන වීඩියෝ හරි අය මොනවද තියෙන තව දිනවා ආයෙත් තියෙනවා මාස්ටර්යි ඉතින් බා උඹ ගහන account එකෙන් බෑන් කරොත් උඹ නෙමෙයි උඹේ නම දාන් ගහලා ගහුවොත් ඒත් උඹ නෙමෙයි බා හරි අහපන් පස්සේ account එක මේ ටයියාඩ් ගහන එකක් තියෙනවා හරිද මාස්ටර් වීඩියෝ බලන්න මාස්ටර් වීඩියෝ බලන්න නම බලහන් අයියන ටයියාඩ් අපේ අම්මා. දීලා තියෙන්නේ තව account එකක් තියෙනවා මුල්ම account එක ඒක මේ ගිල්ඩ් එකේ තියෙනවා ඒක ඔටෝ යනවනේ අර අරුටත් අදලා මුඩත් අදිනවා එන්න ගහලා ආයෙත් ගහනවා මට තේරෙන්නේ නැහැ මේක හරි දැන් ඔයාලා වීඩියෝ බැලුවා ඔන්න පෙන්නුවා මොනවාද කූල් ඩවුන් කියලා නොටිෆිකේෂන් එකක් එනවා ඒක තර්ඩ් පාටි ඇප් එකක් කියලා කිව්වා තේරුණාද කාලා අඩන්න එපා මෙතන අයිල එයා ටයිම් රෙකෝඩින් එකක් කිව්වා ඒක උඹලත් කිසි වලියක් දාගත්තද කියපන් මං කියලාද වැල්ලා තියනවාද දැනුවත් කිරීම උදෙසා පවණයි ටයියාඩ් නෑ අහව STS කියපන් නෑ, නෑ. උඹට වැල්ලා තියනවාද ඉතින් දැන් කවුද වලියට ආවේ නෑ නෑ anyway දැන් මෙහෙම වලි ඉන්නේ ගන්න එපා. නැහනේ නෝමල් ප්ලේ කෙනෙක් මේක තර්ඩ් පාටි ඇප් එකක් කියලා හොඳටම තේරෙනවා පෙන්නනවා කියනවා මං පෙන්නු දෙයක් නෑ නේ බා ඒක තමයි වෙන්නේ මාස්ටර් අයියා දැන් අර ඒම් එක ඔටෝ යන එක පැනල් යන්නේ නෙමෙයිද එහෙම නිකන් ගහන්න පුළුවන්ද ප්ලේ කෙනෙක්ට ඉතින් ඔය මන්නේ මේ ගහන්න කියලා ගොඩක් කියුන් දන්නවා ඔය මොබයිල් එකේ ගහන්න ඌ නෙමෙයි බෑ ඒක ඌ ගහන account එක බෑන් කරත් ඌ නෙමෙයි මොනා කරන්නද account එක බෑන්ලා නෑ අර පස්සේ හරි හරි උඹ රියල් ගහන්න රෙකෝඩින් එක අරන් දෙන්න මං ගාව තිබුණා TikTok උත් රෙකෝඩින් එක දාලා තිබ්බනේ TikTok උත් දාලා තිබ්බනේ 14 Pro එකකින් ගහන්න ඉතින් මම TikTok දැම්මා ඉතින් ඒක නේ ඒකට මේ අර දැම්මයි මට පස්සේ දාන්න වෙයිද නෑ නෑ පස්සේ එක හැබැයි මේ මම දෙයක් කියන්න දැන් ඒ බ්‍රෝ කවුද මේ STH Mr. 7 ඔයාලගෙත් මම ප්‍රූෆ් බල්ලා නෑ 100% ඔයාලා දැන් Mr. 7 ගේ නම් මම බල්ලම නෑ මම try කවුද අපේ STH ට මම නිතරම එන්න කියලා දෙනවා එක එක වීඩියෝස් ඉඳලා මම ඔයාලගෙත් මේ අරන් ලයිව් දීලා ගහනවනේ ඔයා ඩිස්ප්ලේ කැප්චර්ද දෙන්නේ මේ STH මොනවාද ඔයා කැප්චර් එක දෙන්න OBS එකෙන් ඩිස්ප්ලේ කැප්චර්ද ඔක්කොම පේනවා මම පොඩි ඔයත් ඔය ගහන මැච් ටිකක් ගහලා ලයිව් එකේ කට්ටිය ඉල්ලුවොත් ප්‍රූෆ් පෙන්වන්න කියලා ඒවා පෙන්වන්න බ්‍රෝ ඕකේ එතකොට මිස්ටර් 7 මටත් PC ප්‍රශ්නයක් නෑ වාස්තයි මම PC එක දැන් උනත් චෙක් කරන්න දෙන්න පුළුවන් මට ඒක ප්‍රශ්නයක් නෑ ඕන්න හරිද Windows ගහලත් ගහලා පෙන්නන්න දවසක ඇවිල්ලා
එතකොට අනික මම මෙහෙමයි පැනල් ගහන්න එක කවදාවත් කියන්නේ නැහැ මම පැනල් කියලා. අනික දැන් ගන්න පැනල් තියෙනවා බං ස්ට්‍රීම් මෝඩ් කියයි. ඒක එක්ක කීබෝඩ් එකේ කීයකින් හයිඩ් කරයි. ඊට පස්සේ ඒක ටාස්ක් මැනේජර් එකෙන් පෙන්නන්නෙත් නැහැ. රන් වෙන්නේ කොහෙද කියලා පෙන්නන්නෙත් නැහැ. අපිට කිසිම ප්‍රූෆ් එකක් නැහැ. ඔයාලා දැන් මේ ස්ට්‍රීම් මෝඩ් දැන් මේ බග් වෙලා තියෙන්නේ. ඉස්සර මගේ ලයිව් එකේ කොල්ලෙක් ගැහුවා මම නම කියන්නේ නැහැ. යත් එනම පරණ කොල්ලෙක්. උගේ පැනල් එකේ නම තියෙන්නේ මොකද්ද Spotify කියලා බං ඇප් එක. අපි හිතනවා Spotify කියන අයිකන් එකෙන් පැනල් එක තියෙයි කියලා. ඒ අයිකන් එක පැනල් එක. අපි ඕපන් කරන්න කියන්නේ නැහැ නේ එකෙක්ට ගිහලා Spotify එක ඕපන් කරපම් මල්ලි කියලා. ඌ සින්දුහාන ඇප් එකක් කියලා අපි දැන් ඔක හිතන්නේ බං. ඒක තමයි පැනල් එක තියෙන්නේ. ඒක තමයි පැනල් එක අයිකන් එක. අලහංගදින් අන්දන හැටි. අන්න ඒ වගේ දැන් තියෙන්නේ පැනල්. හොයන්න බෑ. උගේ ගිහිල්ලා ඔක හැම ෆෝල්ඩරේම ඕපන් කරපන්. හැම ඇප් එකම ඕපන් කරපන්. අනික බං කම්පියුටර් එකක් ඇතුලේ මොනවා හරි ෆයිල් එකක් හොයනවා කියන්නේ පිටුරු ගොඩේ ඉදිකටු හොයනවා වගේ. ඒක දන්නවා PC එකක් යූස් කරන කෙනෙක්. හරිද? ඒ හින්දා ඔයාලගේ පෞද්ගලික මම දන්නේ ප්ලේන් ඔයාලගේ ඔය වීඩියෝ එක දැන් ලයිව් එකෙත් පෙන්නුවානේ සහ ඔයාලගේ ප්ලේන් උත් ලයිව් වල කට්ටිය දකින්නවා. anyway boys මෙතන වලියන්නේ නැහැ මම මේවට කැමති නෑ. මෙයාලා ප්ලේයර්ස් ලානේ මේ ඔක්කොම ලයිව් දීගෙන ගහන කට්ටිය මිස්ටර් 7 නම් ලයිව් දෙන්නේ නැහැ. මේ දෙන්නම ලයිව් දීලා ගහන්නේ. එතකොට යාලගේ ලයිව් වල ප්‍රශ්න විසඳ ගන්න. මගේ ලයිව් එකේ මෙන්ෂන් එකකින් ඇවිල්ලා try hard ගැහුවේ ඉන්වයිට් එකක් නෙමෙයි. එතකොට මේ මෙන්ෂන් එකක් ආවේ කියන්නේ මේ ටීම් කෝඩ් නෙමෙයි. anyway දැන් මෙතන ඇවිල්ලා ඔය කතා බහ මෙතන මේකෙන් ඉවරයි. try hard ගේ ප්ලේන් ඔයාලා දකින්න නැති මේ එතනින් එහාට ඒක ඉවරයි. okay හරි ඒක මෙතනින් ඉවර කරමු අපි. හරිද එහෙනම් මම යනවා. ඔයාලා තරහ වෙන්න එපා මේ ගේම් එකක්. okay boys අපි ගියා. ජය වේවා. එනක හරි ජය වේවා. අපි යනවා. bye 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 bye.